Hello guys, welcome back to my YouTube channel. අද මම මේ වීඩියෝ එකකින් ඔයාලට අරන් එන්නේ ගෙදර ඉන්නේ කම්මැලිකමේ මම හදව රසමස කෑමක රෙසිපි එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. කම්මැලිකමේ ඉන්නවා කියවට ඇත්තටම මම කම්මැලිකමේ නම් නෙමෙයි හිටියේ. පාඩම් වැඩත් එක්ක බිසි වෙලා ඉන්නකොට ස්ට්‍රෙස් වෙන එක සාමාන්‍ය දෙයක් නේ. ස්ට්‍රෙස් වෙලා ඉන්න වෙලාවක මගේ ඔළුවට නම් එන කෑම විතරයි. ඉතින් එහෙම ස්ට්‍රෙස් වෙලා ඉන්න වෙලාවක මගේ ඔළුවට ආපු අයිඩියා එක තමයි කුකී එකක් හදමු කියන අයිඩියා එක. එන්න මාත් එක්ක කුකී එකක් හදමු. ඉස්සෙල්ලාම මම සීනි ග්‍රෑම් 150ක් අරගෙන ඒක හොඳට බ්ලෙන්ඩ් කරා. කාට හරි ඕන නම් අයිසිං සුගර් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මම ගත්තා වීදුරු ලොකු බෝල් එකක්. ඒකට කාමර උෂ්ණත්වයේ තියෙන ඇස්ට්‍රා ග්‍රෑම් 100ක් දාගත්තා. දැන් දාගත්ත ඇස්ට්‍රා එක හොඳට පේස්ට් එකක් වගේ වෙනකම් කවලා කරගන්නවා. ඇත්තටම කුකී එක හදන්න පටන් ගත්ත වෙලේ ඉඳන් මම කරේ මේක තමයි. ඊට පස්සේ බ්ලෙන්ඩ් කරගත්ත සීනි ටික ඇස්ට්‍රා එකට දානවා. ඒකත් කවලම් කරන්න තමයි තියෙන්නේ. ගොඩක් වෙලා ඕනේ නැහැ. තප්පර කිහිපයක් ඇති. ඊටත් පස්සේ එක බිත්තරයක් අරගෙන ඒක මං කඩලා ඇස්ට්‍රා එකටම දාලා ආපහු කවලම් කරගන්නවා. මම ඇත්තටම මේ වෙලාවේ අවසාන කුකී අවුට්පුට් එක ඔළුවේ තියාගෙන තමයි මේ හැමදේම කරන්නේ. ඊට පස්සේ මම මේකට පාම් පිටි ග්‍රෑම් 130කුයි බේකින් පවුඩර් තේ භාගයකුයි හොඳට හලලා අරගෙන අර ඇස්ට්‍රා එකටම දාගන්නවා. මේකට ඕනනම් චොක්ලට් කෑලි ග්‍රේට් කරලා මේත් එක්කම දාගන්න පුළුවන්. මම නම් දැම්මා වීඩියෝ කරේ නෑ. ඊට පස්සේ මට හිතුණා පොඩි වෙනසකටත් එක්ක මේකට පොල් දාන්න. ඉතින් මම පොල් ටිකක් අරගෙන ඒක බ්ලෙන්ඩ් කරලා ඒක පෑන් එකේ හොඳට රන්වන් පාට වෙනකන් අහට මෙහාට කරලා අර බැටර් එකටම දාගන්නවා. හොඳට ආපහු තප්පර කීපයක් කවලම් කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ කේක් ට්‍රේ එක අරගෙන ඒකට ඔයිල් පේපර් එකක් දාලා අර හදාගත්ත බැටර් එකෙන් චුට්ට ලස්සනට තියාගන්නවා. කුකීස් බේක් වෙනකොට මේ කුකීස් එකට එක ගෑවෙන්න පුළුවන්. ඒ නිසා කුකීස් අතර පරතරය තියෙන විදිහට ලස්සනට කුකී බැටර් එකෙන් චුට්ට තියාගන්න. සෙල්සියස් අංශ 180ට විනාඩි 15ක් විතර බේක් කරගත්තොත් හොඳටම ඇති. මේ තියෙන්නේ මගේ ලස්සනම රසම රස කොකනට් කුකීස් ටික. මම නම් කුකී එක තව චුට්ටක් ලස්සන වෙන්න චොක්ලට් කෑලි කීපයක් බේක් වෙන්න කලින් කුකී එක උඩින් තිබ්බා. අතරම මේක හරිම සොෆ්ට් මාරම රසයි. අපේ ගෙදර නම් මම විතරක් නෙමෙයි ගෙදර හැමෝම මං හදපු කුකීස් ටික ඔක්කොම කෑවා. ඔයාලා අනිවාර්යෙන්ම හදලා බලන්න.